ඒ දරුවට මොකක්වත් කරදරයක් වෙලා ඇති කියලා මට නම් හිතෙන්නේ නැහැ. මට නම් හිතෙන්නේම මූට පාඩමක් උගන්වන්න ඒ දරුව කාගේ හරි යාළුවෙක්ගේ ගෙදරකට වෙලා ඇති කියලා. ඔව් ඉතින් එහෙම හිතලා හිත හදාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම හිතලා අපිට එහෙම ඉන්න පුළුවන්ද? ඒ අපේ දරුවනේ. ඒ දරුවට මොකක් හරි කරදරයක් වෙලා තිබුණොත් නම් මං අර පණික්කේ නගට ආයි බත් කන්න නම් ඉඳ තියන්නේ. ඒකෙදි විතර නෙමෙයි මෙන්න මූටත් බත් කන්න වෙන්නේ. මූ තමයි ඔක්කොටම වක් කියන්න ඕනේ. මොකද්ද කරේ? නෑ සුමංගලේ කතාව හරි. උඹයි අර පණික්කිච්චි තමයි මේ සේරට මුල. ඒකෙන් උනේ අපිට රත්තරන් කෙල්ලෙන්නේ නැති වෙච්ච එක. අන්න හාමිනේ එහෙම තමයි ඉන්න ඕනේ. වැරද්දක් නම් වැරද්ද. වැරද්ද කරා නම් ඒක තමන්ගේ කෙද්ද අනුන්ගේ කෙද්ද කියන එක වැඩක් නෑ. වැරද්ද නම් වැරද්ද. අන්න ග්‍රේඩ් අම්මලා. නැද්දහම? හාමිනේ ග්‍රේඩ් නැද්ද? ඔව්. හරිම ග්‍රේට්.